අපි කෝපි එකක් බොනවා දැන් පැයක් තිස්සේ. අපි දන්නේ මේ මොකක්ද උනේ කියලා එකපාරට නිකන් උද්ඝෝෂණයක් වගේ පාරේ වාහන නතර කරා. එනවා මෙහෙ ලොකු මේ ස්ලැබ් එකක් කඩන් වැටලා ඒ රජේ ගොඩනැගිල්ලකද මොකද්ද මන්ද ස්ලැබ් එකක් කඩන් වැටිලා මේ මිනිස්සු 15ක්ද කොහෙද නැති වුණා එකපාර. හැම සිකුරාදම ඒකේ බුෆේ එකක්. සාමාන්‍යයෙන් ඩිනාර් 1400 ගානකට 1450 ඒ කියන්නේ ලෙයි 60ක් වගේ වෙන්නේ මම බැලුවා. ඔව් ලේ 60කට අන්ලිමිටඩ් බුෆේ එක. චූටි අයින්ට එන්න. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අපි අද බෙල්ග්‍රේඩ් වල ඉන්න 4 වෙනි දවසේ ඔව් සිකුරාදා 4 වෙනි දවසේ අපි ප්ලෑන් කරපු එකක් නෙමෙයි මේක. හැබැයි අපි හිතුවා අපේ බජට් එකටත් සෙට් වෙන නිසා අපි අද දවසත් ඉඳලා යනවා කියලා හිතුවා. හැබැයි අපිට මේ ප්ලේස් එක දෙන්න ඕනේ. දැන් අපි ප්ලේස් එක දෙන්න ඕනේ 10 වෙද්දි දෙන්න ඕනේ. දැන් වෙලාව 10:05 විනාඩි 5ක් පරක්කු වෙන්නේ. මම මැසේජ් එකක් දැම්මා. අයිති එක්කෙනාට යකුවා කීයක දාලා යන්න කියලා. ඉතින් අපි තන අස්පස් කරලා දැන් යන්න පිටත් වෙනවා. අපිට තාම අපි තව තැනක් බුක් කරානේ. තව තැනක් බුක් කරලා තියෙන්නේ මේ ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කියන්නේ නැතිනේ. ඔව්. නමුත් එතනට දැම්ම යන්න බෑ අපිට. යාලා ටයිම් එක දීලා තියෙන්නේ එකට විතරනේ. ඔව් ඒ වගේ ටයිම් එක දීලා නෙමෙයි අද වෙද එක චුට්ටක් චව් වෙද එකක් තියෙන්නේ. පොඩ්ඩක් වහිනවා. ඔයගොල්ලෝ පෙරෙයිද දන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ ගන්නෑ. නමුත් වහිනවා. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි කුඩයක් කරන් ආවේ නෑ. දැන් කුඩයක් ගන්න යන්න ඕනේ කඩේකට මුලින්ම. බලමු මෙලියට ගිහලා හම්බෙමු එහෙනම්. එළිය හරිම සුන්දරයි වයින්නවා. යන් අපි මුලින්ම කුඩයක් හොයා ගන්න ඕනේ. යන් අතන කඩ තියෙනවා බලන්න. එන්නේ. හරිම දීදලා ඉන්නේ ඇත්තට. kuda hambur kuda සුදු පාට වෙන්න අතර වගේ සුදු පාට එක 600 එකක් කරගත්තොත් ඇති නේ අපිට මදි දෙකක් ගන්නවා අපේ තියෙන එහෙනම් මට ඔක පොඩි එක පුයර දැන් ගන්නවද? නෑ බං. ඒක ගන්නවද තු? කීයද වෙලා? වෙලාවෙ 11:48යි. අපිට එකෙන් පස්සේ තමයි යන්න පුළුවන් මට. අලුත් තැනට. අද වැඩේ කියන්නේ යාලා මැසේජ් එකක් දාලා තියෙනවා අපිට තාම යාලා පිරිසිදු කරන ගමන් ඉන්නේ කියලානේ. මොකද එතන හිටපු කට්ටියක් ගියාට පස්සේ තමයි අපිට එතන දෙන්නේ. ඉතින් එයාලා ගියායින් පස්සේ යාලා පිරිසිදු කරලා හැමදේම කළානේ දෙන්නේ. ඉතින් එතකන් අපිට දැන් එළිය ඇවිදින්න විදියකුත් නෑ බෑග් ටිකත් අරගෙන. ඒක පැත්තකින් වැස්ස. හුලං සීතලයි. ඒ නිසා අපි හිතුවා මේ රෙස්ටෝරන්ට් එකක් ඇතුළට එලා ඉන්න කියලා. අපි කෝපි එකක් බොනවා දැන් පැයක් තිස්සේ. අපි කෑවා. ඔව් අපි අර පළවෙනි දවසේ කාපු රෙස්ටෝරන්ට් එකෙන් එතනට තමයි ආවේ. එතනින් කෝපි එකක් අරගෙන අපි කාලා එතනට එලා ඉන්න අපේ කාලය කන්න. කෑමක් කාලා කාලෙත් කනවා රෙස්ටෝරන්ට් එකේ. බලමු අද දවසේ මොකද්ද කරන්න පුළුවන් කියලා වැස්සත් එක්ක.
කොහොම හරි අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ දින්න තැන මේවා කරගන්නනේ. ඊට හොඳ නිින්දක් දානවා. ඊට පස්සේ හෙට උදේ නැගිටලා ආයෙ ගෙදර යන්න. දැන් මෙයාට නිදිමත ඇවිල්ලා තියෙන්නේ හොඳටම. ඒ නිසා තමයි මම හිතුවා එයාගේ මොන වීඩියෝ එකකට පෙන්නන්න. මේකෙන් පෙන්නේ. ඔයා කියන්න මොන හරි. අපි දන්නේ මේ මොකක්ද උනේ කියලා එකපාරට නිකන් උද්ඝෝෂණයක් වගේ පාරේ වාහන නතර කරා. මේ එක එක රටවල එක එක ප්‍රශ්න තියෙනවා ඉතින්. මේක මොකක්ද කියන හරියටම දන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. But I have mentioned when I'm booking the yeah. Okay. Yeah. So you. Okay. So like entrance here we put like 9 or have sent or ඔන්න යාළුවනේ ඉතින් බෙල්ග්‍රේඩ් වල දෙවෙනි වතාවටත් අපි නවතින්න ගත්ත අපාර්ට්මන්ට් එකේ අපි දුවා රූම් ටූර් එකක් යන්න ඔයාලට පෙන්නන්න කියලා. තැන හොයාගන්න ටිකක් අමාරු වුණා. කස්ටමර් සර්විස් එක නම් ටිකක් අපිට හරියට යාලා ඩීටේල්ස් ටික දුන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි අන්තිමට හොයාගත්තා. අපි බලමු රූම් එක අපිට හම්බුනේ අපාර්ට්මන්ට් එක කොයි වගේද කියලා. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් එන්ට්‍රන්ස් එකකින් ඔහොම එද්දි මේ පැත්තේ අපිට තියෙනවා ජැකට්ස් එල්ලන්න තැනක්. ඒත් එක්කම පාල ෂූ රැක් එකක් තියෙනවා. මොනියනේ තියෙන ෂූස් කියන්න පුළුවන්. ඊට පස්සේ ඔහොම එද්දි තව එකක් කියන්න ඕනේ මේක සම්පූර්ණව කම්ප්ලීට් නෑ තාම. තාම මෙයාලා හදන ගමන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මෙහෙන් එද්දි ඔහොම තියෙනවා ඊළඟට වොෂ්රූම් එක. වොෂ්රූම් එක තියෙන්නේ වොෂ්රූම් එක නම් අවුලක් නැහැ. හොඳයි. ටිකක් ලොකුයි අපි කලින් අපි හිටපු තැනට වැඩිය මෙතන ටිකක් ලොකුයි. ඒ වගේම පහසුකමත් හොඳයි. අලුතෙන් මෙයාලා හදන ගමන් ඉන්න හින්දා ඉතින් ඔක තමයි වොෂ්රූම් එක. ඊට පස්සේ අපේ තියෙන්නේ නිදා ගන්න බෙඩ්රූම් එක. පුටු දෙකක් තියලා දිනවා, පොඩි ටේබල් එකක් තියෙනවා. ඊපස්සේ අපිට දෙන්නෙක් නිදා ගන්න පුළුවන් හොඳ ලොකු ඇඳක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා ලොකුම මිරර් එකක් කැමති නම් පින්තූර ගන්න පුළුවන්. ලොකු මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ පොඩියට කිචන් එකක් වගේ කිචන් එකක් තියෙනවා පොඩි එක. ඒකෙත් මේක අතර මොනවද? මේකේ තාම හදන ගමන්. මෙතන අපිට කප්ස් තියලා තියෙනවා, ප්ලේට්ස් තියෙනවා, හීටර් එකක් තියෙනවා. මේක බලන්න තියෙනවා. මෙතන තියෙන්නේ ඩස්ට්බින් එකක් පොඩියට දාලා තියෙනවා. මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා නේ පොඩි. ෆ්‍රිජ් එක වැඩ. පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි. මෙතන ටේබල් එකක් තියෙනවා. ඉතින් එළිය view එක බලපුවම ලස්සනයි එළිය view එක. ඉතින් මෙතන ඉඳලා සෙන්ටර් එකට හරියම ළඟ අපි ළඟ තැනක් හොයාගත්තේ. ඉතින් ඒක රැයට තමයි අපි මේකේ ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් අවුලක් නැහැ එක දවසකට අපි. ඔක තමයි අපි අද ඉන්න අපාර්ට්මන්ට් එක. ටීවී එක තියෙනවා අද. ටීවී එක අතින් වඩා නම් ටීවී එක නම් බලන්නේ නැහැ. එච්චරයි. ඔයා කොහේ යන්නද ලෑස්ති වෙන්නේ? කොහේ යන්නද කියන්නේ කන්න යන්න බඩේ. මොනවා කන්න යන්නද? කන්න යනවා අපි කාලිසෝල්. කොහෙද කන්න යන්නේ? කාලිසෝල් එකට. කාලිසෝල් එක? ඉතින් කෑ මදිද ඒකේ?
මේ දවස් ටිකේ මේකනේ අපේ ජීවිත කාලේ ගත කරේ. ඔව් ඉතින් පාට තියෙනවනේ. උදේම රැඳිලා හවත් කරු යන එකේ කන්න හොඳට. අපේ කොච්චර කෑවත් ඒක ඇති වෙන්නේ නැහැ. අපේ ඇවිල්ලා මේ මොකද්ද? අපි ඇවිල්ලා තියෙන සබියා කන්න කෑනවා. කන අපි අද ඇවිල්ලා වැස්සත් එක්ක එළිය හොඳ නෝ. ඒත් කරිසෝල් යන්න කියනවා. අද ඒකේ විශේෂත්වය තියෙන යන ගමන් ගියමුකෝ අපි. ආ ඒකේ ස්පෙෂල් එකක් තියෙනවා අපි අද්දි කියන්න. එනවා මෙහෙ ලොකු මේ ස්ලැබ් එකක් කඩන් වැටලා ඒ රජේ ගොඩනැගිල්ලකද මොකද්ද මන්ද ස්ලැබ් එකක් කඩන් වැටිලා මේ මිනිස්සු 15ක්ද කොහෙද නැති වුණා එකපාර ස්ටුඩන්ට්ස්ලා මේ ඒක නිසා ස්ටුඩන්ට්ස්ලා මේ ප්‍රොටෙස්ට් එක මේ විරෝධතාවය ගෙනියනවා මේ ඊ අපි කතා කරපු අපේ යාළුවොත් කිව්වා විස්තරේ ඒ ප්‍රශ්න නිසා මේ රජයට ටික ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔය මේ මොකක් හරි විසඳුමක් ඉල්ලලා ඒ වගේ දේවල් රජේ වග කියන්න ඕනේ කියලා කියන්නේ ඒකට. ඒ නිසා මේගොල්ලෝ මේ ප්‍රොටෙස්ට් එක දිගටම කරගෙන යනලු. ඕක තමයි ඉතින් එක එක දේවල් වෙනවා නේ එක එක රටවල්. ඔය යස්සෙන් මේ වැස්ස නෙමෙයි එන්නේ හිම. මේ අයිස් කැට වගේ පොඩියට වැටෙනවා. සීතලයි දැන් මාර විදියට අපි ගිය දවස් තුනේම මෙහෙම සීතලක් තිබ්බේ නෑ. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ දැක්කනේ කලින් වීඩියෝ වල. ඔය දවස් ටිකේ 15ක් 16ක් ඒ වගේ තිබ්බේ මේ. ඔව්. වෙදේ එක දැන් අද බලද්දි 3යි එකපාර 3ට මාරු වුණා. මේ කමන්නේ ඒකත් හොඳයි. අපිට වෙනම අත්දැකීමක් කියන්නේ තිමිෂෝර මීට වඩා කොහොමද සීතලයි. මේ හැබැයි අයිස් වැටෙන්නේ නැහැ. බලමු මොනවා වෙයිද දැන් ඉස්සරහට. වැස්සේ අපි අද කොහොම හරි එළිය ඇවිදින්නවා. ඔව්. අපේ ප්ලෑන් එක අද එළිය ඇවිදින එක. වැස්ස හිම වැටෙනවා කියලා. ඒක අපි නැති කරගත්තේ නැහැ. අපි යනවා ඇවිදින්න. එළියේ දැන් දවල්ට කන්න හොයාගෙන යන්න ඕනේ තැනක්. හොයාගෙන යනවා කියන්නේ අපි දවල්ට කන්න යන්නේ කරිසෝල් එක. ඔයගොල්ලෝ කලින් ඔව්. වුණානේ. මොකද ඒකේ අද බුෆේ එකක් තියෙනවා කියලා අපිට ඊයේ කිව්වා. හැම සිකුරාදම ඒකේ බුෆේ එකක්. සාමාන්‍යයෙන් ඩිනර් 1400 ගානකට 1450 ඒ කියන්නේ ලෙයි 60ක් වගේ වෙන්නේ මම බැලුවා. ඔව් ලේ 60කට අන්ලිමිටඩ් බුෆේ එකක්. ඔව්. අපි බලමු අන්ලිමිටඩ් කන්න පුළුවන්ද කියලා අපිට. අපි බලමු මොනවද තියෙන්නේ කන්න. අපේ සර්බියා ට්‍රිප් එක අපි කරේම වැඩිපුර කාපු එක. කරිසෝල් එක හොයාගෙන එකකින් කණ එක තමයි වැඩි. කරිසෝල් නෙවෙයි යන හැමතැනින්ම කෑවා. ඔව්. මේ බලමු ඉස්සරහට ගිහලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න සිටි එකේ මූඩ් එක දැන්. සිටි එක මේ වගේ. වැස්ස හරියටම එළියක් ලොකුවට නැහැ කළු කරලා තියෙන්නේ. ඕම තමයි. බලමු. අපි වෝටර් ෆ්‍රන්ට් එකට ගිහිල්ලා ඔයගොල්ලොන්ව ආයෙ හම්බෙන්න. ඉතින් යාළුවනේ අපි ආයෙත් බෙල්ග්‍රේඩ් වෝටර් ෆ්‍රන්ට් එක ළඟට ආවා. මේගොල්ලන්ට පේනවනේ. ඇත්තටම මරු ප්‍රොජෙක්ට් එකක් මේක මාර ලස්සනයි. ඔයගොල්ලන්ට අපි කලින් පළවෙනි දවසේ රෑ පෙන්නුවේ මෙන්න මේක තමයි. මේකේ ඩිස්ප්ලේ තියෙනවා දෙපැත්තේ. රෑට ඔයගොල්ලන්ට අපේ ඉන්න තැනට මාර ලස්සනට පේනවා මේක. මම හිතන්නේ රෑට මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් පෙන්නන්නම්. ඒක කොහොමද පේන්නේ කියලා. මාර ලස්සනයි. චූටි අයින්ටර් මෙයා මෙතන ෆොටෝ ගන්නවා. තාම මේ කන්ස්ට්‍රක්ෂන්ස් ඉවර නෑ ලොකුවට. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඔක්කොම හදනවා. මේ හදලා මං හිතන්නේ තව අවුරුද්දකින් විතර මෙහා આવොත් එහෙම මාර ලස්සනට තියෙයි. ඒක කොහොමද ආයි බෙල්ග්‍රේඩ් එන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු අපි. ලස්සනට තියෙයි. තව අවුරුද්දකින් පස්සේ බෙල්ග්‍රේඩ්. මේක ප්‍රධාන නගරනේ සර්බියාවේ. අගනුවර. බලමු. දැන් අපි යනවා ගඟ පැත්තට. මේ මෙතනින් යන්න ඕන ඉස්සරහට. ගඟ පැත්තට ගිහිල්ලා අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් විස්තර. නැවතත් ඔබ කරිසෝල් වෙත පිළිගන්නවා.
මෙතන තමයි ලොකු එන්නේ. මෙතන තමයි ලොකු එක. අපි එළියෙන් එන්ටර් වෙන්න බැලුවා. හැබැයි වහලා. දැන් අපි ඇතුළට යන්න ඕනේ. ඇතුළෙන් එන්ටර් වෙලා බලමු. ඒක එන්ට්‍රන්ස් එක මම හිතන්නේ මේ මෝල් එක ඇතුළෙන් ඇත්තේ. ඔව් රෙස්ටුරන්ට් එක නම් හැරලා තියෙන කට්ටිය ඉන්නවා ඇතුළේ. අපි ඇතුළෙන් යන්න බෑ ඇතුළෙන්. ඇතුළෙන් ගිහලා බලමු. හොඳයි සාර්ථක ලෙස මෝල් එකට ඇතුළු වුණා. අපි ඇතුළේ ඉන්නේ දැන් රස්නේ මේක ඇතුළේ. එළිය සීතලයි. සීතල කීයද? සීතල මං හිතන්නේ 3ට අඩුයි. මයිනස්ද මන්ද. හිරි වැටෙනවා අතවල් ඔක්කොම. දැන් අපි බලන්න ඕනේ ඉතින් අමින්න තැනක්. 3යි. නේ. 3යි නේ. සීතල 3යි යාළුවා. හිම වැටෙනවා කියලා දාලා තියෙනවා. 4ට හිම වැටෙනවා. දැන් වෙලාව ගියේ? හරිනේ දැන් 3:53. 4ට හිම වැටෙනවා. අපි දැක්ක හිම වැටෙනවානේ. ඔව් චූටි චූටි ඒවට වැටෙනවා. වැටෙනවා හැබැයි මේ මෙතන උඩ තමයි තියෙන්නේ හරියටම. අපි අතන ලිෆ්ට් එකෙන් ගන්න ඕනේ. යා. වීල් එකත් එක්ක ගිහින්. පියාවක් හරි සෝල් එකට ෆ්‍රෙන්ඩ්ස්. මේක තමයි ඒක. ටුක් ටුක් එකකුත් තියෙනවා. ගන්න ඕනෙත් නෑ. චුට්ට චුට්ටක් ගන්න. කැමති එකක් දාගන්න පුළුවන්. මෙතන තියෙනවා නූඩ්ල්ස් තියෙනවා, මෙතන තියෙනවා බත් තියෙනවා, මැකරෝනි තියෙනවා, පොත්තු එකක් මේ වගේ දැන් පොත්තු තියෙනවා, දැල්ලෝ තියෙනවා, චිකන් තියෙනවා. දෙකක් ගත්තනේ. පොට්‍රේට් එකත් දෙකම ගත්ත මාරු කරලා. ඔන්න යාළුවනේ ජයග්‍රාහී ලෙස දෙවැනි වටේ යන්නයි යන්නේ. තව කන්න බඩ ඊට තියනවද? ඔය දෙපාරක් කන්න. ජයග්‍රාහී ලෙස තුන්වෙනි යටේ යනවා අපේ සුදු. මේ වඩත් එක ගෙන ආවේ. තනියම කන්න ගෙනත් තියෙනවා මෝ උදාගෙන ඇවිල්ලා. මම පාස්තා ගාව. මිස් ගාවේ. නෑ දාගත්තේ නෑ වදෙන් පාර දා ගන්නවා කියලා. උඩස් කාල නෑ. පාස්තා බස්සව. टमाटर කට්ලට් කට්ලට් ගාව. දැල්ලෝ දෙපාරක් කෑවා. දැල්ලෝ දෙපාරක් කෑවා. කට්ලට් හතරක් කෑවා. හතරක් කෑවද? බඩක් නෙමෙයි ඒක. මං එකක් කාලා. මාරහයි එකයි කරන්නේ. නෝ කෑම මාරමයි. අතර තියෙන ශ්‍රී ලංකන් ගතිය තියෙනවා. ඒකයි. වචන නැහැ. නැත්තම් අපි කවදාවත් එකම කඩෙන් මෙච්චර කන්නේ නැහැ.
ගැලරියා. ගැලරි ජාද ගැලරියා. ජා කියලා තිබ්බට ඒ වුණාට මේගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන්නේ යා කියලා. ගැලරියා. දැන් අපි ඉන්නේ යාළුවනේ ගැලරියා මෝල් එකේ. අර ඔයගොල්ලොන්ට අපි පළවෙනියටම ගිහිල්ලා පෙන්නුවේ පළවෙනි දවසේ අපේ පළවෙනි වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඔය දා ඔක්කොම වහලානේ තිබුණේ ෂෝ. අද ඔක්කොම ඇරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩ්ඩක් මේක ඇවිදින්න මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇත්තටම ලොකු හෝල් එකක් මේ මෝල් එකක් මේක. මේ අපි දැන් කයිසෝල් එකේ පැය 3ක් තිස්සේ ඉඳගෙන කාලා දැන් ටිකක් එළියට බැස්ස කාපුවා බහින්න කියලා. දැන් අපි බලනවා වටේ මොනවද තියෙන්නේ කියලා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයාගේ යාළුවානේ ඉතින් යාළුවනේ අපි කාලා ඊට පස්සේ ඔහොම පයින් ඇවිදගෙන ආය අපේ අපාර්ට්මන්ට් එකට ඊට කලින් අපි කාලා මෝල් එකේ ඇවිදලා අපි ආවා ආයේ අපාර්ට්මන්ට් එකට අපේ ටුවර් එක මෙතනින් ඉවරයි බෙල්ග්‍රේඩ් වල දැන් හෙට තියෙන්නේ අපි යන්න ඕනේ ස්ටේෂන් එකට ගිහිල්ලා කෝච්චි අරගෙන ආයේ ටිමිෂාරා වලට අපි යනවා ඉතින් අපි හෙට උදේට ආය ඔයගොල්ලොත් එක්ක හම්බෙන්න දැනට අපි සමු ගන්නවා අද දවස අද සිකුරාදා අදට එච්චරයි ඔයගොල්ලන්ට ඊට කලින් මම පෙන්නන්නම් එළිය view එක යාළුවනේ අපි යන්න බෙල්ග්‍රේඩ් වලට සමු දීලා අපි යන්නයි යන්නේ. ආයෙනවා කවදාද දන්නේ. අපි බස් ස්ටේෂන් එක බලන්න ගියා මං හිතන්නේ ඒක කඩලා අලුත් වැඩියා කරනවා ඒ නිසා බස් ස්ටේෂන් එක හම්බුනේ නැහැ. ඉතින් අපි ආයෙ දැන් ස්ටේෂන් එකට යන්න බස් එක ගන්න හෝල්ට් එකට ආවා. මෙතන හරියටම ලේසි අඳුර ගන්න මේ සෙන්ටර් එක මැද මේ කියන්නේ මෙතන මේ රූපේ තියෙනවා අඩාවයක් වගේ එකක් තියෙනවා මම හිතන්නේ ඔය එන්නේ 36 අපි ওই බස් එකේ තමයි යන්න ඕනේ ඉතින් මෙතනින් නතර කරනවා අපි නැගලා අපි විස්තරයක් කියන්න ඕගොල්ලන්ට හොඳයි බස් එකේ ඉන්නේ බස් වලට ෆ්‍රී අපි කලින් වීඩියෝ වල කිව්වා බස් වලම යන්න ෆ්‍රී සිටි එක ඇතුලේ විතරයි තමයි ඔව් සිටි එක ඇතුලේ විතරයි ඉතින් බස් එක නම් ඉතින් රුමේනියාවේ බස් වගේම තමයි වෙනසක් නැහැ ඔය වගේ තමයි මේ දෙක වෙනසක් තමයි රුමේනියාට වඩා සමහරක් දේවල් පිරිසිදුයි නේ පිරිසිදුයි ඔව් රෙස්ටෝරන්ට්ස් වලට යා වොෂ්රූම් මාර ක්ලීන් අපි ගොඩක් ඒවා දැක්කා ඉතින් තියෙනවා එක එක රටවල එක එක වෙනස්කම් තියෙනවානේ 36 බස් එක තමයි ස්ටේෂන් එකෙන් බහලා ඕනේ නම් සෙන්ටර් එක පැත්තට එන්නත් පුළුවන් 36 බස් එක ඊට පස්සේ අපි සෙන්ටර් එකේ ඉඳලා ස්ටේෂන් එකට යන්න 36 බස් එක පාවිච්චි කරන්න පුළුවන් ඔව් එහෙම තමයි බස් එක අපි දන්නේ 36 බස් එක විතරයි. තව බස් තියෙනවද දන්නේ නැහැ විදියට මේ යන්න. ඔයාර පළවෙනි වීඩියෝ එකේ අපි කිව්වේ ඒ ගෑන් ළමයා අපිට කිව්වේ 36 බස් එක ගත්තොත් මේ අපිට ස්ටේෂන් එකට ගිය හැකි කියලා රේල්වේ ස්ටේෂන් එකට ගිය හැකි. එහෙමත් නැත්නම් රේල්වේ ස්ටේෂන් එකේ ඉඳන් සිටි එක පැත්තට ගිය හැකි. අපිත් එක රේස් එකක් කරනවා ට්‍රෑම් එක. ස්ටේෂන් එකට ආවා ෆ්‍රෙන්ඩ්ස් දැන් බහින්න තමයි යන්නේ අනතනේ හැලිලා තියෙන අපේ ඔක්කොම ගත්තනේ ඔව් අපි ස්ටේෂන් එකෙන් බැස්සා මේක තමයි ස්ටේෂන් එක. තව බස් මෙතනට එනවා සමහරක් තැන් වලින් සිටි එකේ. අපේ බස් එක මේක. අපි ආව බස් එක. දැන් අපි යමු ස්ටේෂන් එකට ටිකට්ස් ගන්න. ටයිම් එක තියලා තිබෙනම් ඊළඟ කෝච්චිය තියෙනවා කියලා 11:44ට. ඒත් අපි ඇත්තටම ගිහිල්ලා බලන්න ඕනේ. අපි වෙබ්සයිට් එකෙන් බැලුවේ
වෙබ්සයිට් එකේ ඩීටේල්ස් දුන්නා මේ අපි කරිසෝල් එකේ වැඩ කරපු අයියලා ලංකාවේ අයියලා ඒගොල්ලෝ දුන්නා වෙබ්සයිට් ඩීටේල්ස් ඒකෙන් තමයි අපි බැලුවේ අපි 1:28 එකමාර ඒ අතරතුර වර්ෂාක් වල ඉන්න ඕනේ බලමු මං හරියට නම කියනවත් දන්නේ නැහැ වර්ෂාක් කියලා තියෙන්නේ ඒකේ මේ බලමු කියලා දැන් ටිකට් ගන්න පුළුවන් කොහොමද කියලා ඉතින් අනුනේ ඇතුළේ ස්ක්‍රීන් එකේ දාලා තිබ්බ 10:54ට අපිට ට්‍රේන් එකක් තියෙනවා කියලා. දැන් වෙලාව 10:20යි. අපි ට්‍රේන් එකේ යන්න කියලා සුදු යනවා ටිකට්ස් ගන්න. එතන ඉස්සරහම තියෙනවා අපිට ටිකට් ගන්න ටිකට් ඔෆිස්. එතනින් අරගන්න පුළුවන්. ඔව් මේ ගමේ නම වර්ෂාක් නෙමෙයි වෘෂිත්ස් වෘෂිත්ස් ඔයගොල්ලෝ මතක ඇතුව වර්ෂාක් කියන්න එපා වෘෂිත්ස් කියන්නේ අපි යන්නේ අදී තමයි හරියට මෙතන නම දැනගත්තේ. මොකද්ද ට්‍රැක් නම්බර් එක? ට්‍රැක් අපිට මේක නෙමෙයි නම්බර් එක. වෙන එකක්? 44 එක තමයි. ඕකේ. එහෙනම් අපිට 10:50 ගානේ කියන මේ 11යි. 11යි කියද? 11:44 එකේ තමයි. 11:44 එක හම්බෙලා තියෙන කියන්නේ පැයක් විතර ඉන්න වෙනවනේ. ඉන්නවා. අපි ට්‍රැක් එක හොයාගෙන හිටියා නම් හරි. ඔව්. කීයක් ගියාද? 1080යි. ඩිනර් නේ. ඩිනර් 1080යි දෙන්නටම. එකිනෙකට එතකොට 540ක් වගේ වෙලා තියෙන්නේ. රියල්නේ අපි හැම ප්‍රයිස් එකකම ගණන් අපි ලෙයි වලින් කීයද කියලා අපි ස්ක්‍රීන් එකේ දාන්නම්. මොකද අපිට නේ මෙතනදී බලන්න බෑ ලෙයි කීයද කියලා ඒ ගණන්. ඉතින් හැම එකකම සමහර වෙලාව අපිට කියන්න බැරි වෙන්නේ. ඉතින් ඩිනර් ගණන් විතරක් වෙන්නේ නැති අපි කියලා තියෙන. ඉතින් හැම ගණනකම ලෙයි වලින් කීයද කියලා අපි දාන්නම්. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන්. එකිනෙකට බජට් එක කීයක් වගේ ආයිද කියලා. අපි බොහෝ දුරට අපි දෙන්නටම කිව්ව ගණන් තමයි දායි. මේ මොනවද ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ කීයක් වගේ යනවද කියලා. අපි යන්න දැන් ට්‍රැක් එක හොයාගෙන කීයද කියලා. අපේ ට්‍රේන් එක 11:44ට ලයින් 8 තියෙනවා කියලා දැන් අපේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා. මේක නෙමෙයි ඩිස්ප්ලේ එක මාරු වෙන්න ඕනේ. ඩිපාචර්ස් වල තියෙන එකට මේ අරයිවල්ස් තියෙන මෙතන තාම ඩිපාචර්ස් එක වටනම ඔයගොල්ලන්ට පෙන්වන්න. ලයින් 8 ආදී මෙතන තියෙනවා ලයින් 8ට යන්න ඕනේ කියලා. 11:44 වෙද්දී දැන් මෙහි ගොඩක් මේ බෙල්ග්‍රේඩ් වල ට්‍රේන්ස් යන්නේ පොළොව යටින්. උඩින් කිසිම ට්‍රේන් ලයින් එකක් යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පොළොව යටට බහින්න ඕනේ. අපි බලමු ගිහිල්ලා. මං හිතන්නේ. අපි බලමු මේකේ මේ ප්ලැට්ෆෝම් එකට යන්න. සාමාන්‍යයෙන් එතන දාලා තිබ්බේ මේ එතන පොඩි බැරියර් වගේ. ඒ බැරියර් වලින් මං හිතන්නේ අපි ටිකට් එක තියන්න ඕනේ. ටිකට් එක තිබ්බම ටිකට් එක තිබ්බම තමයි අර මේක ඇරෙන්නේ. ඇරෙන්නේ මේ ගේට් එක ඇරෙන්නේ. නමුත් අපිට එච්චර කරන්න උවමනාවක් වුණේ නැහැ. එක ගේට් එක කරලා තිබ්බා. එකෙන් අපි ඇතුල් වුණා. මේක තමයි ප්ලැට්ෆෝම් එක මේ තියෙන්නේ. කෝච්චි
මේක දෙකේ එකක් නේ. තට්ට දෙකේ. දෙකේ එකක්. මේ වගේ කෝච්චි තමයි තියෙන්නේ මොන්ටනේරෝ යද්දි කලින් මේ. ආ. මේ වගේ කෝච්චි එකක් නැගලා තමයි යන්න තියෙන්නේ. මම හිතන්නේ මේකත් නේටෝ වලින් බෝම්බ දාලා විනාශ කරපු එකක් එහෙම තියෙනවද දන්නේ නැහැ. නිකන් පින්තූර තියෙනවා ඒ වගේ. එහෙම දන්නේ නැහැ. මේ ඇත්තට මාර ක්වොලිටි එකටම හදලා තියෙනවා. සාහෙන්න ලොකුයි මේ ස්ටේෂන් එක. වෙන්ඩින් මැෂින් තියෙනවා. ස්ටේෂන් එකේ බේස්මන්ට් එකේ. මේ ඇත්තටම බුකරස් එකට වඩා මාර ලස්සනයි. බුකරස් ස්ටේෂන් එකට මාර පිළිවෙලයි බලන්න. කුණු නෑ, හිඟන්නු නෑ. හොඳ මාර ක්වොලිටි එකට තියෙනවා. ප්ලැට්ෆෝම් එකේ වුණත් මේ ප්ලැට්ෆෝම් එකේ වුණත් මාර පිරිසිදුයි මේ කෝච්චි යන තැන. මේ තෙල් පාරවල් විතරයි තියෙන කෝච්චි වල මේක පොලිතින් කෑල්ලක්වත් නෑ. හොඳ පිරිසිදුවට තියාගෙන ඉන්නවා. එහෙම බැලුවොත් මාර ක්වොලිටි. මේ බලමු අපි ට්‍රේන් එක එනකන් ඉන්න ඕනේ. පැයක් තියෙනවා ට්‍රේන් එකේ. ඔව්. සීතලයිනේ. සීතලයි. එළිය. වෙලාවට මාව කෝච්චිය විනාඩියක් වගේ තමයි නතර කරගෙන ඉන්නේ ට්‍රැක් එකේ ප්ලැට්ෆෝම් එකේ කීප වෙලාවකට පිටත් වුණා. දැන් අපි ආයේ බ්‍රෂට්ස් වලට යනවා. බ්‍රෂට්ස් වලින් ටැක්සි ඩ්‍රයිවර්ට අපි කෝල් කරා මැසේජ් එකක් දැම්මා. WhatsApp මැසේජ් එකක්. එයා එනවා ගෝ අපිව ගන්න. අපි බ්‍රෂට්ස් වලදී හම්බ වෙනවා. අපි හිතනවා ටැක්සි ඩ්‍රයිවර් ඇවිල්ලා ඇති කියලා. බලමු. ඉතින් පැයකමාරක් විතර එකයි විනාඩි 45ක් වගේ ගමනකින් ඔන්න දැන් අපි බ්‍රෂට්ස් වලට අවිල්ලා තියෙනවා. තව ටිකකින් අපි බහිනවා. ඊට පස්සේ අපි ටැක්සි ඇවිල්ලාද කියලා බලන්න ඕනේ. ඒ ටැක්සි ඇවිල්ලා ගන්න ටැක්සි එනගලා අපි යන්න ඕනේ මොරාවික්ස වලට. එහෙනම් අපි බහැලා හම්බෙමු. අපි බ්‍රෂට්ස් වලට ආවා. දැන් බලන්න ඕනේ අපේ කාර් එක තියනවාද කියලා. අපි අපි ආපු ඩ්‍රයිවර්ගේම නම්බරේ ඉල්ලගත්තා. අපි කලින් කිව්වා වගේ එයා අපිට මැසේජ් එකක් දැම්ම එනවා කියලා. දැන් බලමු දැන් අපි එයා ඇවිල්ලාද කියලා. ඇවිල්ලා නැහැ නේද? Tao vi kamera pe trenul ăsta, mă. Cum e? Bine. අපි ටිමිෂෝරා වලට ආවා. අපි ඒ ටැක්සියටම කියලා දාගත්තා කෙලින්ම ස්ටේෂන් එකට. දැන් ඉන්නේ ටිමිෂෝරා වල. දැන් අපි උබර් එකක් දාගෙන ගෙදර යන්න ඕනේ. ඒක තමයි අපේ ට්‍රිප් එකේ අවසානය.
අපි මොන හරි තිබ්බොත් ඔයගොල්ලන්ට කියන්නම් වීඩියෝ එක අන්තිමේ. ෆ්‍රෙන්ඩ්ස් අපි සර්බියා ට්‍රිප් එක මෙතනින් ඉවර කරනවා. දැන් අපි ඉන්නේ ටිමිෂෝරවල අපේ ගෙදර. හරියටම පැය 4ක විතර ගමනකින් පස්සේ 4:00 විතර ගමනකින් පස්සේ අපි ආව නැවතත් ටිමිෂෝරා වලට. මේ බලන්න මෙයා වතුරුනවද බලන්න. අපි ආවා. වට මොකද හිතෙන්නේ සර්බියා ට්‍රිප් එක? දැන් මොකද කියන්නේ දැන් මහන්සි පස්සේ කියන්න. යා පස්සේ කියයි. ඒක තමයි ට්‍රිප් එක. එහෙනම් අපි ආයෙ පාරක් වීඩියෝ එකකින් ලබන සතියේ හම්බෙමු. චාව්. චාව්. Ciao.